ඇයි පින් කරන්නේ? පින් කරන්නේ පින්වතුනි සසර සැපවත් කරගන්න. ඒකටයි පින් කරන්නේ. ගිහි වුණත් පැවිද්දෙක් වුණත් දෙවියෙක් වුණත් පින් ඕන. ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි ගිහියෝ වුණොත් පින් ඕන. පින් ඔබ කරලා නිසා තමයි මේ මනුෂ්‍යත්වය ලැබලා කියලා මා මුලින්ම කිව්වේ. ඔබ පින් ඊටත් වඩා කරපු නිසා තමයි ෂණ සම්පත්තියක් ලැබලා තියෙනවායි කියලා මං කිව්වේ. පින් කරලා තියෙනවා පෙර. පබ්බජි තස්සපි උපකාරානි පුඤ්ඤානි පැවිද්දෙක් වුණත් පින් ඕන. පින් නැතුව බෑ. දැන් බලන්න සීවලී මහරහතන් වහන්සේ ලාභීන් අතර අග්‍රස්ථානය. අපේ ගෙවල් වලත් සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරේ දොරකොඩ උළුවස්සේ උඩින්ම ගහලා තියෙනවා. නේ? ගාලා හඳුන් කූරුත් පත්තු කරනවා. මොකටද? ඇයි සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරේ සරියුත් මහරහතන් වහන්සේගේ පින්තූරේ එතන එල්ලන්නේ නැතුව සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරේ එලවලා හඳුන් කූරු පත්තු කරන්නේ? සීවලී මහරහතන් වහන්සේට වගේ අපටත් ලැබේවා. ඒකටනේ. ඒකට තමයි. ලැබෙයිද? ලැබෙයිද? ඉල්ලමින් නැත්නම් මොකටද ඒක කරන්නේ? පින්නතුනේ සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරේ එල්ලලා හඳුන් කූරු පත්තු කරාට කිසි වරදක් නැහැ. පහම් පත්තු කරත් වරදක් නැහැ. හැබැයි ඔබේ අදහස නම් ඉෂ්ට වෙන්නේ නැහැ. මොකද අදහස? ලැබේවා ලැබේවා කිය. ලැබෙන්න මොකද කරන්න ඕන? ලැබෙන්න නම් හඳුන් කූරු පත්තු කරන ගමන් සීවලී මහරහතන් වහන්සේගේ ප්‍රතිපත්තිය අපේ ළඟට ගෙන්න ගන්න ඕන. මොකද්ද ප්‍රතිපත්තිය? උන්වහන්සේ සංසාරේ අනන්ත දන් දුන්නා. අන්නේ දන් දීමේ ප්‍රතිපත්තිය අපි ළඟ තියෙන්න ඕන. එතකොටයි අපිට ලැබෙන්නේ. අන්න බලන්න පිනේ බලය. දැන් ලෝසක මහරහතන් වහන්සේ රහත් වෙලා. රහත් වෙන්න භාග්‍ය තිබුණා. පින්නතුනි හැමදාම පින්ඩ පාත යනවා. කවදාවත් දාණි හම්බෙන්නේ. ඒ උනාට රහතන් වහන්සේ කෙනෙක්. අන්න බලන්න දෙකේ වෙනස පිනේ. දීමේ හා නොදීමේ වෙනස. සීවලී මහරහතන් වහන්සේට ගහක් ගලක් උඩ නෙමෙයි කාන්තාරයක ගියක් දෙවියෙක් හරි දාන ගෙනත් දෙනවා. ලෝසක මහරහතන් වහන්සේ හැමදාම පින්ඩ පාත යනවා. අනිත් අයට පේන්නේ පාත්‍රේ පිරීලා වගේ. ඉතින් කවුරුවත් දාන බෙදන්නේ නැහැ. හැමදාම හිස් පාත්‍රෙන් පන්සලට එනවා. අනිත් හාමුදුරන්ට ලැබෙන දාණයෙන් තමයි උන්වහන්සේ වළඳන්නේ. අන්න බලන්න පින්නතුනි. ඒකයි පින ඕනේ කියන්නේ. එහෙනම් සසර සැපවත් වෙන්න භවභෝග ධන දාන්නේ ලැබෙන්න පින් අවශ්‍යයි.